උඹලා දැනගන්න ඕනේ අපි නැති මොහොතක හැම මොහොතකම මේ දරුවෝ දෙන්න ළඟින්ම ඉඳලා ඕන හොඳ රැක ගන්නවා කියලා. අනේ දියනාස ඇත්තටම අපි අපේ ගෙදර දරුවෝ වගේ මේ දරුවෝ දෙන්නත් බලා ගන්නවා. අනේ බාලක උඹ කෙනෙක් දැක්කම අපි දෙන්න දැන සිටියේ මේ. අනේ කුදේනාස නිල්කුට අරපේ කවුරිනෝ වෙන්නේ ඇති. මහාමාත්‍යද ආරංචිලා වෙන්නේ ඉතින් යායිද ඉක්මන් කරලා සේනාධිනායක නේ දෙන්නේ හොඳයි යාව දෙන්න. මහානාග නිල්කුට කොහමද? පුණ්‍යවන්ත මහරජතුමනි මෙන්න මගේ ශිෂ්‍යත්ව නාමය දේවින් වහන්සේ මට අවසර. අද සේනාධිනායක අවසර තියෙනවා. ඇයි මේ හදිසියෙම අනේ පුණ්‍යවන්ත මහරජතුමනි තිබුණු රාජකාරී ඔක්කොම පස කළා මං ආවේ මේ සුබදායි මොහොතේ මම මෙතන ඉන්න ඕනේ හින්දා. එහෙමද රාජදේවිය? සමීනේ ඇත්තටම මට හරිම සතුටුයි මේ වගේ සේවකෙන් අපිට ඉන්න ගැන. එසේ සමීනේ පිට මට වගේ මටත් කොටත් සතුටුයි. ඒකනේ පුණ්‍යවන්ත මහරජතුමනි සේනාධිනායක ඇත්තටම මම මේ සුබදායි ආරංචි දැනගත්තා. එක දරුවෙක් වෙනකොට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. කුංචක සතුටුද? හරිම ප්‍රීති මහරජතුමනි. සේනාධිනායක උඹට විතරක් නෙමේ බලපන් මේ 100ක් ප්‍රාන්තයේ ජනතාව දැන් කොච්චර අපිට ආදරය කරනවද කියලා. පුණ්‍යවන්ත මහරජතුමනි දරුවෝ දෙන්න හිටියට ඔබතුමා රාජකාරී කටයුතු අපහැරෙන්න එපා. ඒව කරන්න ඕනේ නේද? ඔව් සේනාධිනායක මම ඒව කරනවා හරියට. පුණ්‍යවන්ත මහරජතුමනි ඇත්තටම මේ සතුට ප්‍රීතිය නිමිත්තෙන් මම පොඩි ආරාධනාවක් කරන්නද? සේනානායක කුමක්ද? පුණ්‍යවන්ත දේවිය ඒ වගේම මහරජතුමනි මේ හොඳයි සේනානායක කුමක්ද? ඔය සේනාධිනායක පවසන්න කුමක්ද කියලා? මගේ කුඩා මන්දිරයට ඇවිල්ලා ඔය දේවියත් මහරජතුමත් දරුවෝ දෙන්නත් ඇවිල්ලා පොඩි භෝජන සංග්‍රහයක් භුක්ති විඳින්න කැමති නැද්ද? අද රාත්‍රියේදී මොනවා? අනේ ඔබතුමාගේ සිටු මාලිගාවට එන්න අපේ රාජ්‍ය භෝජන සංග්‍රහයට? ඔව් දේවින් වහන්සේ. අනේ ස්වාමීනි අපි කොහමද අවස්ථාවේදී චූටි දරුවෝ දෙන්නෙක් කරගෙන යන්නේ? සේනාධිනායක පොඩි ගැටලුවක් තියෙනවා. දරුවෝ දෙන්න බිහිවෙලා දැන් දින දෙකයි උනේ. මේ දරුවෝ අරගෙන කොහෙවත් යන්න ඕනේ නෑනේ. ඒක තමයි ස්වාමීනි. අනේ මහරජතුමනි මගේ අහිංසක ආරාධනාව මේ වගේ ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබ දෙපළට තනියම ඉන්න ඕනේ නෑ. මේ නීලකුට මහානාගේ ඉන්නේ. ඒ අයත් එක්ක ඉන්න. ඒකෝ දරුවන්ගේ ආරක්ෂාව හැම වෙලෙම තියෙනවනේ. අනේ ස්වාමීනි. හරි. ඔබතුමා කරන්නේ. හොඳයි එහෙනම් මේ මහසිනෙවි. එහෙමනම් මම අනිවාර්යෙන් අපි 6 දෙනා වෙනවා මේ නිවස අතර රැක්ටියේදී. හොඳයි මහරජතුමනි මම මේ සියලු සූදානම් කරන්න සියලු වැඩ දාලා ආවේ. එහෙනම් මහරජතුමනි මම යනවා. අනේ දෙවියන් වහන්සේ ඔබතුමියයි ඔය දරුවෝ දෙන්නයි මහරජතුමයි අනිවාර්යෙන් මෙන්න ඕනේ කියනවානේ. හරි. එහෙනම් නීලකුට මම යනවා. අයිවොන්න. වහනාග මම යනවා. හරි සේනානායකතුමනි. මේ ස්වාමීනි. එක්කද? මේ කෑමක් නෙමෙයි මම මේ කල්පනා කරුවේ. නීලකුට මේ දේවින් වහන්සේ. ඔය දරුවෙක් හම්බුණු ගමන්ම එහෙම ඇවිදින්න යන්න හොඳ නෑනේ. මහානාග ඇත්තටම මමත් ඒක හිතුව හොඳ නැති නිසා තමයි මම පැවසුවේ. දේවිය මමත් ඒක තමයි කීවේ. එනමුත් නීලකුට ලැබිච්ච ආරාධනා ප්‍රතික්ෂේප කරන්න හොඳ නෑ අපේ මහා සෙනෙවි. ඒක නේද? ඒකනේ. ඒකනේ නීලකුට මමත් කල්පනා කළේ. දේවිය මේ රාජමාලිගාව ඉන්න අමනාප කරගෙන හරියන්නේ නෑ. එහෙමයි. එහෙනම් අද මධ්‍යම රාත්‍රී වෙන්න විතර අපි 6 දෙනාම අපි යමු මහසිද්ධිගේ නිවෙසට. අදම සම්මෙන්නේ. හොඳයි එහෙමනම් ඒ සියලු සූරම් කරන්න අනික මේ මහානාග සේනාංශ මේ විතරක නවල හිස්සටින් යන්න බෑනේ මොනවද අපි අරන් යන්නේ. ඒක තමයි නේද දේනාංශ මේ නීලුට.
අපි මොනවද ටික කරගෙන යන තෑගි භෝගෙට යන්න ඕනේ තේරුණානේ. එලෙකුට කටුවාගෙන ඉන්නවා කියලා මට හිතෙනවා. ඒක දෙන්න. ඒ එලෙකුට හරි. එහෙමනම් ඒ හැමදේම සූදානම් කරන්න එලෙකුට නම ඔබ. හරි එයා දවසේ අවශ්‍ය දේවල් අපි දෙන්න සූදානම් කරන්න. එහෙනම් කොහෙද යන්නේ? හරි ගියා. එහෙනම් අපි යනවා උඹලා වරෙල්ලකෝ. මේ නේ කුඩා.